ගීතේ පදවැල ලියලා මුලින්ම මම මේ ගීතේ පදවැල යොමු කරන්නේ මගේ බොහොම කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා ලංකාවේ විශිෂ්ට සංගීතඥයෙක් අනුරාධ අබේසිංහයන්ට. එතුමන්ට මේ ගීතය මම යොමු කළාට පස්සේ ඒ එක්කම මම එතුමන්ට මේ ගීතේ මෙලඩි එකක් තනුවත් මගේම හඬින් පටිගත කරලා යොමු කළා. ඉතින් එතුමා විශේෂයෙන්ම මට පැහැදිලි කළා අපේ හාමුදුරුවනේ මේ ගීතේ ඔබ වහන්සේ උපු තනුව තමයි ගැලපෙන්නේ. ඊට පස්සේ ඇත්තටම අපිට තිබ්බ ලොකුම අභියෝගය තමයි මේකට සුදුසු කටහඬක් හොයාගන්න එක. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ඇත්තටම අපිට රොබී ජේ කියන ගායකයා මුණ ගැහෙන්නේ. මම හිතනවා දුමාරයේ ගීතය ලැබෙන්න ඕන සුදුසුසර ලැබුණා කියලා. මේ අහසට පොළවෙන් නගින්නේම එක දුමාරයයි. මේ කියන්නේ අපි හැමෝටම උරුම වන ධර්මතාවය. මොකක්ද? මරණය. කවදා හරි දවසක අපි හැමෝටම උරුම වන ධර්මතාවය තමයි මරණය. ධර්මයේ සඳහන් වෙන මේ මරණය පිළිබඳ බුදුහාමුදුරුවෝ දුන්න ලස්සන උපමාවක්. මරණයට පත් වුණාට පස්සේ අපේ ශරීරයට අත්වන යථාර්ථය. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින් කරන්. අපි සැන් පවුඩර් දාලා මේකප් කරලා මේ සරස ගන්න ශරීරය ආයුෂ හුස්ම ටික විඥානය කියන මේ පදාර්ථ මේ ශරීරයෙන් නිරුද්ධ වුණාට පස්සේ අපේ මේ ශරීරය දර කඩක් තරම් වටින්නේ නැහැ. වඩාගෙන ඉස්පිරිතාලයෙන් අරගෙන ආපු අපිව දවසක හඬාගෙන ඉස්පිරිතාලට අරගෙන යනවා. එදාට අපි ආදරෙන් වැළඳගත්ත අපිත් එක්ක දුක සැප බෙදාගත්ත හැමෝම දවසක අපේ මිනිය බදාගෙන වැළපෙන දවසක් එනවා. ඔබ මොන චරිතයක් වුණත් දුමේ පාට වෙනස් වෙන්නේ නැහැ. දුමේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසායි කියන්නේ මේ අහසට පොළවෙන් නගින්නේ මේක දුමාරයයි කියලා විග්‍රහ කරන්නේ අන්න ඔය ධර්ම කාරණය. ඊළඟ කාරණයට අපි යමු. උඹ ලෝකෙට කවුරු වුණත් උඹ මතක සුමානයයි. මේ කියන්නේත් අනිත්‍ය ධර්මතාවයම තමයි. වෙනස් වීම. හැමදේම වෙනස් වෙනවා. දවස් 7න් පස්සේ දවස් 7න් මලගෙයින් පස්සේ සමහර වෙලාවට අපි බිත්තියක ප්‍රේමයක විතරයි ඉන්නේ. ඔක තමයි ඇත්ත යථාර්ථය. ඒ නිසා මේ බල්ලන්ට පූසන්ට කන්න දුන්නට පස්සේ තියෙන අවුරුදු ගානක මතක ඉව මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න යන්න එපා. අපි හිස් අතින් ඇවිල්ලා අත් දෙකින් බදාගෙන හිස් අතින් යන සංසාරයක් මේක. සංයුත්ත නිකායේ නජීරති කියන සූත්‍රයේදී ලස්සන ප්‍රශ්නයක් දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා. කිංසු ජීරති කිංසු නජීරති. බුදුහාමුදුරනේ දිරන්නේ මොනවද? නොදිරන්නේ මොනවද? බුදුහාමුදුරුවෝ ලස්සන උත්තරයක් දෙනවා. රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති. මේ රූපස්කන්ධය දිරනවා. හැබැයි නාම ගෝත්‍රය පවතිනවා සදාකල්. ඕක තමයි ඔය කොල්ලෝ කියන්නේ. ස්කන්ධයේ දිරයි ආතල් නොදිරයි කියලා. ඔය කතාවම තමයි ඔය කියන්නේ. නිසා ඔබට පොරක් චරිතයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට වැඩිය ලොකු පොරක් චරිතයක් හම්බ වෙනකම් ඔබ ලෝකෙට කවුරුණත් ඔබ මතක සුමානයයි කියන්නේ ඔන්න ඔය තේරුම. අපි යකාට බයද බං සෝනාපේ විමානයයි. මේකත් තේරුම් ගන්න ඕන අපි මෙන්න මේ විදිහට. දැන් අපි ওই පොදු ව්‍යවහාරයේ තියෙනවානේ කතාවක් යක්කුන්ට බය නම් අපි සෝහනේ ගෙවල් හදන්නේ. යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා ආදි වශයෙන් මේ යකත් එක්ක බැඳිච්ච වදන් කීපයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි යක්කුන්ට බයයිනේ. රාත්‍රියට සෝනක් ළඟින් යන්න බයයි තනියෙන්. මලගේකට ගිහලා තනියෙන් එන්න බයයි. තොවිලියක් තිබ්බොත් තුම්මන් අධ්‍යාප පහු කරන් යන්න බයයි. ඇත්තටම කිව්වොත් গুপ্ত බවක් තියෙන හැම තැනකම අපි තනි වෙන්න බයයි. හැබැයි සැබෑ යථාර්ථය නම් ජීවත් වෙලා ඉද්දී හිතින් මවාගත්ත යක්කුන්ට බය අපි යක්කු තක්කු මුක්කු ගැහිලා ඉන්න සෝනක ගිහිල්ලා අවසානයේ අපිට සැතපෙන්න සිද්ධ වෙනවා තනිවම. ඕක තමයි ඇත්ත යථාර්ථයක. අද අපි පැල්පතක ජීවත් වුණත් මහා මන්දිරයක ජීවත් වුණත් දවසක අපේ නවාතැන වෙන්නේ සෝනක්. සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා අර්ථා ගෘහි නිවර්තන්තේ ශමශානේ මිත්‍ර බාන්ධවා සුකෘතං දෘෂ්කෘතං චෛව ගච්ඡanti මනු ගච්ඡති. හම්බ කරන යානවාන ඉඩකඩම් හරකබාන වතු පිටි ඔය මොන භෞතික වස්තුවත් මලාට පස්සේ ගෙදර තියලා යන්න එනවා අකමැත්තෙන් වුණත්. අපේ ඥාතීන් යාළු මිත්‍රාදීන් ඔය ඔක්කොම අපිත් එක්ක එන්නේ සෙමිටරි එක ළඟට විතරයි. කනත්තට විතරයි. එතනින් පස්සේ අපි අරගෙන යනවා දෙයක්. සුකෘතං දෘෂ්කෘතං චෛව කරපු හොඳ නරක විතරයි අපි රැගෙන ගච්ඡanti මනු ගච්ඡති. අන්න ඒක තමයි ඔය අපි යකාට බයද බං සෝනාපේ විමානයයි කියන ඒ පද්‍යයෙන් ගම්‍යමාන වන්නේ. ඊට පස්සේ ඔය කොකාට වාරේ නම් තිත්තයට දෙවාරයයි. බලවතෙක්ට වගේම දුබලෙක්ටත් අවස්ථාවක් එනවා.
ඒක අමතක කරන්න එපා. අලියක් කැලේට කොච්චර ලොකු සතෙක් වුණත් ඉත්තක් කරන් කන්නේ යදි දෙපැත්තට ගසනවා. ඇයි දන්නවද? බයයි කටුස්සෙක් හරි හිටියොත් හොඬවැල ඇතුළු ඩිංගුවොත් අතාට උන් හිටි දැන් අමතක වෙනවා. ඒ තරම් විපතක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සිංහයා කැලේ මොන රජෙක් වුණත් ඉත්තෑවත් එක සෙල්ලම් දාන්න යන්නේ නැහැ. ඉත්තෑව පොඩි සතෙක් වුණත් අපි බලවතෙක් වෙන්න පුළුවන් අද. නමුත් අපිට වැඩිය බලයෙන් ශක්තියෙන් අඩු පුද්ගලයටත් අවස්ථාවක් ලැබෙන්න පුළුවන් කියන පණිවිඩය තමයි අන්න ඒ පාදයෙන් අපි අර්ථවත් කරන්නේ. අන්න ඊට පස්සේ මේ කියනවා ගල් කටස් පටස් ගාලා ගිටාර් වෙනවා මේ සින්දු වල මෙල්ලි. මේකේ සරලව තේරුම් ගන්න මෙන්න මේ කාරණේ. මොනතරම් තද මිනිස්සෙක් වුණත් ගිටාර් එකක් කොංගෝ එකක් දර්බග් එකක් පියානෝවක් ඉස්සරහා මුදු මෙලෙක් වෙන මහ වෙලාවක් යන්නේ. අඟුලිමාල ආලවක සච්චක නාලාගිරි හේමවත මොනතරම් දැඩි අශාන්ත අදාන්ත මිනිස්සු බුදුහාමුදුර එක ප්‍රණීත වචයෙන් දමනය වුණාද? කොච්චර තද මිනිස්සු වුණත් සංගීතය කියන විශ්ව භාෂාව ඇතුලේ විශ්ව භාෂාව ළඟ මුදුමෙලෙක් වෙනවා හරි ඉක්මනට. චීන පටස් දාලා වගේ පුටාර් එකේ යති 6-4 කල්ලි. ඒතර අපි ඔක්කොටම මේ සතුට සොම්නස ඕන. ඒ කියන්නේ මේ චීන පටස් දාලා වගේ සතුට අපි සද්ද දාගෙන තමයි එන්නේ. පුටාර් එකේ යති. පුටාර් එක කියන්නේ මොකද්ද? භවය. අපේ මේ භවය. පුටාරකට කියනවා අපි සිංහලෙන් බයිසිකලේ කියලා. ෆුට් සයිකලේ. ෆුට් සයිකලේ තමයි පුටාරක වෙන්නේ. ඔය කොල්ලන්ගේ වචන මේ. එතකොට පුටාර් එක හරි ඉක්මනට යන ගමනක් නෙමෙයි. හරි හිමින් යන්නේ බයිසිකලේ. රෝද දෙකම කැරකෙන්නේ යන දිශාවට. හැබැයි බයිසිකලයක් හිටවලා තියන්න බෑ. ආධාරකයක් ඕනේ. ඒ ආධාරකය තමයි ධර්මය. ඒ ආධාරකය තමයි ධර්මය. එහෙනම් මේ ගමන නවත්ත ගන්න ඕන නම් ධර්මය ඕනේ. 6-4 කල්ලි. 6-4. 6-4 කියන්නේ මොකද්ද? දිව්‍ය ලෝක 6යි අපාය 4යි. දිව්‍ය ලෝක 6 මොනවද? චාතුම් මහ රාජිකේ, තාවතින්සේ, යාමයේ තුසිතේ, නිම්මාන රතිය පරිනිම්මිත වසවත්. ඔය දිව්‍ය ලෝක 6ට යන්න ඕනේ. එහෙම නැත්නම් අපාය 4ට. නරක, තිරිසන්, ප්‍රේත, අසුර. ඔන්න ඔය කියන දිව්‍ය ලෝක 6ටයි අපාය 4ටයි රෙජිස්ටර් වෙලා එන පිරිසක් තමයි මේ එන්නේ. ඊළඟට මේකේ සඳහන් වෙනවා අපි කොටස් වෙළඳ පොලේ සටස් ගානකොට වැටෙන්නේ නෑ සල්ලි. කොටස් වෙළඳ පොල කියන්නේ අපි කියන්නේ ස්ටොක් මාකට් එක කියලානේ. එතකොට ඒක කඩා වැටුනොත් මුළු රටේ ආර්ථිකයටම බලපානවා. මේක ලෝකෝත්තර අර්ථයෙන් ගන්න. මේ කොටස් වෙළඳ පොල කියන්නේ අර කොටස් වෙළඳ පොල නෙමෙයි. අපේ පින්පොත. අපේ පින්පොත. ඒක හිස් කරගන්න එපා. අද ගොඩක් මිනිස්සු පිනට වඩා පවට බරයි. පින්පොතේ එම්ටි ගොඩක් මිනිස්සුන්ගේ. ඔබේ පින් පොතේ ආයෝජනය කරගන්න. ඒක කඩා වැටෙන්න දෙන්න එපා. පින් ඔටෝ එන්නේ පින් කරන්න ඕන. පින් වඩව ගන්න ඕන. ඒකට අපි උත්සාහ කරන්න ඕන. ඒක තමයි මේ කියන්නේ අපි කොටස් වෙළඳ පොලේ සටස් ගානකට වැටෙන්නේ නෑ සල්ලි. ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. අපි හෙටත් මෙහෙමමයි ගටක් තියෙනකොට යටත් වෙයිද මල්ලි. මේක තේරුම් ගන්න. ගට කියන්නේ හැකියාව, පුළුවන්කම, ශක්්‍යතාවය, ශක්තිය ගැම්ම අපේ ගටක් තියෙන්න ඕනේ. ශක්්‍යතාවයක් තියෙන්න ඕන අපිට මේ සංසාරයෙන් ඈතර වෙන්න. යටත් වෙයිද මල්ලි. නමුත් ආයි අපි මේ සසරට යටත් වෙයිද? ආයි නැවත නැවතත් මායයට යටත් වෙයිද කියන අර්ථය තමයි ධර්මානුකූලව යටිපෙළ අරුතේ මම මේ ගීතයෙන් විග්‍රහ කරන්නේ. බැස්සෙම කිට මරලා. අපි ලස්සනට අඳින්නේ පළඳින්නේ ඇයි? ඇත්තම ගෝ සරලවම මේ පංචේන්ද්‍රිය පිනවන්නනේ. ඔක තමයි ඇත්ත කතාව. වැස්සෙත් කට ගැස්මට වට කරලා වැස්ස වෙලාවකට බාධාවක්. හැබැයි වැස්ස කෙතරම් බාධා වුණත් කටගැස්ම කියන මේ කාම භෝග වස්තුන් කෙරෙහි තිබෙන ආශාව ඇල්ම අපේ අඩු වෙලා නැහැ. ලස්සන හද ගැස්මට මුල පුරලා. ඒ අතර තව පිරිසක් ඉන්නවා ජීවත් වෙලා ඉන්න කාලෙම මේ හෘද ස්පන්දනයේ මේ හුස්ම වැටෙද්දිම මේ සසරින් එතර වෙන්න ඕනේ කියලා ලෝකෝත්තර ඒ ගමනකට මුල පුරන පිරිසක්. එයාලා දන්නවා මේ සංසාරයේ නැමැති මේ ආශාව නැමැති මේ රෝගය. එයාලා ඒ රෝගය අඳුනගත්ත දොස්තරලා. දොස්තරයයි පිස්සත් මග හැරලා. දොස්තර කියන්නේ කවුද? ඇයි පිස්සෝ කියන්නේ? පිස්සෝ කියන්නේ මේ සසරේ නොමිදිච්ච හැම දිනාම පිස්සු අය තමයි. අපි කවුරුත් සබ්බේ පුතුජනා උම්මත්තක මේ තමයි බුදු වදන. මේකෙන් මේක දන්න කෙනා ඊතර වෙන අර කතාවට කියනවනේ මේ පිස්සෝ වයලන්ට් උනාට දොස්තරලා සයිලන්ට් කියලා. දිස්නිය දුන්නට වත් කරන් ඇත්ත මතු පිට නෑ බං රත්තරන්. බුදුහාරෝගේ දේශනාවේ සඳහන් වෙනවා අප මේ උදේ හවා නාවලා කවලා පොවලා සෙන් පවුඩර් ගාලා කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා මේ මේන්ටේන් කරන මේ පවත්වගෙන යන ශරීරය උන්වහන්සේගේ දේශනාව එක තැනක සඳහන් වෙනවා. නිකන් හරි මේ ස්කින් එක යහපැත්ත ගහිලා තිබ්බනම් කපුට අපි පස්සේ ෆලෝ කරන එක අපිටවත් නවත්ත ගන්න බෑ කියලා. ඔය ප්‍රශ්නීය දවසක උඹලගේ වෙනකන් උත්තර ප්‍රීහිට් තරම් අපි අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔස්තාර්ලා ප්‍රීහිට් දෙන්නේ උත්තර.
හැබැයි ඒ ප්‍රශ්නේම දවසක ඔබගේ වෙච්ච දවසට ඔබ නිරුත්තරයි. එක්ක ඔබ හොයනවා වහ බෝතලයක්, එක්ක කඹයක්, නැත්නම් කෝච්චියක් කියන ටයිම් එක. අද ඇතම් දේශකයොත් අපි දකින්න මේ වගේ ශ්‍රාවකයන්ට කියනවා වෙස්සන්තරලා වෙන්න. හැබැයි දේශකයෝ අදින්න පුබ්බකලටත් එහා ඕක තමයි ඇත්ත කතාව. අර කතාවට කියන්නේ බණ ඇසුව මම සුගතියේ, බණ දෙසුව ඔබ හැයි දුගතිය කියලා. මේක තමයි ඇත්ත යථාර්ථය. ඊට පස්සේ අපි මේක විග්‍රහ කරගමු. තුන් මුලස් සංදිවල වලක් බහිනවා පාට පාට වණ්ඩි. පාට වණ්ඩි. එකිනෙකට වෙනස් මනෝභාවයන්, චෛතසිකයන් තියෙන මිනිස්සු. වලක් බහිනවා. ඔක්කොම සෙට් වෙනවා එක තුම්මුලස් හන්දියක, තුම්මන් හන්දියක. මොකද්ද මේ තුම්මන් හන්දිය? ඒ තමයි රාග, ද්වේෂ, මෝහ. අපි සංසාරේ නිවන් දකින්න තුරුම ඔන්න ඔය තුම්මන් හන්දිය තමයි රස්තිය අදු වෙන්නේ. ඊට පස්සේ පුන් කලස් පන්සලට මලක් දන්සලට බිදින්න නැතුව කණ්ඩි. පුන් කලස් පවිත්‍රත්වය. අපි කියන්නේ මේ හිත ක්ලීන් කරගන්න පැත්තට නැඹුරු කරගන්නවා කියලා. ලෝකෝත්තර පැත්තට. අන්න ඒ වගේ අය නිරන්තරයෙන්ම තමන්ගේ මේ සසර ගමන කෙටි කරගන්න හිතලා එයාලා ලෝකෝත්තර පැත්තට පිවිසෙනවා. මලක් දන්සලට. හැබැයි මල සුවඳයි, පිවිතුරුයි, ලස්සනයි. ඉක්මනට පර වෙනවා. ඒ නිසා ලෞකික පැත්තට తాවකාලික සතුටක් හොයන මිනිස්සු ඔක්කොම හැරෙන්නේ ලෝකෝත්තර පැත්තට නෙමේ ලෞකික පැත්තට. බිදින්න නැතුව කණ්ඩි පෞර බැම්ම. මේ සංසාරේ කියන්නේත් බැම්මක්. මේ ක්ලේශ ධර්මයන් කියන්නේ බැම්මක්. මේක තාම කවුරුත් බිඳලා නැහැ. අන්න ඒකයි විඳ ගන්න ඕනේ කියන අර්ථය තමයි මේ පදවැලෙන් අපි යටි අරුත විදියට මතු කරලා පෙන්නන්නේ. බොරු වලස් මුහුණු නැති කලස් දානකොට වැටෙන්නේම කිඳි. අපි ජැන්ඩියට රඟනවා අපි දිනලා ඉන්නේ කියලා පේන්න. ඒ වුණත් මාරයක් දානවා අපිට කිඳිය. ඔය පැලස් වල සුමුදු පලස් වල රැඟුවේ ගොඩක් ෆේක් චණ්ඩි. සංසාරේ අපිට බේරිල්ලක් ගැලවිල්ලක් දෙන්නේ නැති ලොකුම චණ්ඩිය තමයි මාරයා. මේ සසරෙන් ගැලවෙන්න අපිට බේරිල්ලක් දෙන්නේ නැති ලොකුම චණ්ඩිය තමයි මාරයා. හැබැයි අපි කාට හෝ පුළුවන් නම් මේ මාරයා නැමැති චණ්ඩියව පරදවන්න. අපේ භාෂාවෙන් කිව්වොත් ඒ තමයි රියල් චණ්ඩි. ඒ තමයි රියල් චණ්ඩි. එතනින් මෙහා ඉන්න ඔය යකඩ කෑලි අරගෙන දසාත වරන ඔක්කොම ෆේක් චණ්ඩි. මේ ගීතයේ වචන හසපු හැම දිනාටම දැන් පැහැදිලි ඇති මේ ගීතයේ තියෙන යටිපෙළ අර්ථ මොන වගේ ධර්මානුකූල විග්‍රහයක්, ධර්ම රසයක් මේ තුල ගැබ්බෙලා තිනවද කියලා. ඒ නිසා මම හිතනවා විනාඩි 3ක් ඇතුලේ ඒ ධර්මානුකූල විග්‍රහය මට මේ ගීතය තුලින් කරන්න පුළුවන් වුණා.